අද සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා හිස්ටොරික් වොයිස් channel එකට. අපි ගොඩ දිනෙක සුක්ජෝන් රජතුමාව දන්නවා. ඉන්හියෝන් අගබිසව තනතුරෙන් පහ කරලා ඔක්ජෝන්ට වස දෙන තරමට ඔහු දරුණු තීරණ ගත්ත රජ කෙනෙක්. හැබැයි ඔහු තමන්ගේ නංගිට කොච්චර ආදරේද කියනවනම් පියෙක් තමන්ගේ දියණියව ආදරෙන් රැකබලා ගන්නා විදියටම තමන්ගේ නංගිව රැකබලාගෙන තියෙනවා. අද අපි කතා කරන්නේ සුක්ජෝන් රජුගේ බාලම සොහොරිය වන මියොන්ගොන් කුමරිය ගැනයි. හයොන්ජෝන් රජු සහ මියොන්සොන් අගබිසවගේ බාලම දියණිය තමයි මියොන්ගොන් කුමරිය. මේ මියොන්ගොන් කුමරියට වැඩිමහල් අක්කල දෙන්නෙක් ඉන්නවා. ඉන් එක්කෙනෙක් තමයි මියොන්සොන් කුමරිය. දෙවැන්නා මියොන් හයි කුමරිය. ඒ වගේම මියොන්ගොන් කුමරියගේ එකම පිරිමි සහෝදරයා තමයි ඇයට වඩා අවුරුදු 4ක් වැඩිමහල් වන සුක්ජෝන් රජතුමා. ඇයගේ සැබෑ නම ලී ඔන් හි. ඇයට මියොන්ගොන් කියන පදවි නාමය දුන්නේ 1671 දෙසැම්බර් 21 හයොන්ජෝන් රජුගේ 12 වන වර්ෂයේ. සුක්ජෝන් රජුගේ 5 වන වර්ෂයේ, ඒ කියන්නේ 1679 ඇයට වඩා අවුරුදු 3ක් බාල ඕතේජු සමග විවාහ වුණා. ඒ කාලේ ඒ වන විටත් විශාල නියගයක් තිබුණා. නියගයත් එක්කම සුක්ජෝන් රජතුමා තමන්ගේ නංගිට මහා පරිමාණයේ නිවසක් හදන්න පටන් ගත්තා. එකල මිනුම් ක්‍රමයට අනුව ඇගේ නිවස සඳහා වෙන් කර තිබූ භූමි ප්‍රමාණය කන් 1826ක්. එකල නොරොන් පාර්ශ්වයේ නායකයා විදියට හිටපු සොන්සියොල් පෙට්සමක් ඉදිරිපත් කළ ප්‍රකාශ කළේ මේ භූමි ප්‍රමාණය කන් 1400කට අඩු කරන ලෙසයි. සුක්ජෝන් රජතුමා තමන්ගේ නංගිට කොච්චර ආදරේද කියනවනම් මේ දෙන්න අතර ලිපි පවා හුවමාරු වෙලා තියෙනවා. මේ ලිපිවල අන්තර්ගතය තමයි නංගි, ඔයා රැයට අලුත් ගෙදර හොඳට නිදාගත්තද? ඊයේ මම ඔයාව නිකරුණේ යවුවා. මට ගොඩක් දුකයි. ඔයා අපි ගැනත් හිතනවද? මේ නැමිය හැකි ලිපිය තමයි මම ඔයාට එවන්නම් කියලා කිව්වේ. කාලු ගුණය ගොඩක් සීතලයි. ඒ නිසා ඔයා පරිස්සම් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔයාගේ ආත්මය හොඳ නම් වාසනාව නිතරම ඔයා වෙත ඒ කියලා මම බලාපොරොත්තු වෙනවා. 1684 සුක්ජෝන් රජුට වසූරිය වැළඳුණා. ශැමනිස්වාදයේ ඉහළින් පිළිගත්ත සුක්ජෝන් රජුගේ අම්මා වුණු මියොන්සොන් රැජින පුතුගේ සුවය පතා විශාල තොප්පියක් සහ දිගු කබායක් පැළඳගෙන අයිස් වතුර ස්නානය කරමින් පූජාවක් පැවැත්තුවා. මෙතනදී සුක්ජෝන් රජුගේ තත්ත්වය යහපත් වුණත් මියොන්සොන් රැජිනගේ තත්ත්වය අයහපත් වුණා. සීතල කාලගුණය නිසා රැජිනට දරුණු උණක් වැළඳී එහි ප්‍රතිඵලයක් ලෙස 1684 ජනවාරි 11 ඇය මිය ගියා. ඇයගේ මරණයේ ප්‍රතිඵලයක් විදියට මාලිගාවෙන් පන්නපු ඔක්ජෝන් නැවතත් මාලිගාවට ආවා. ඒ විතරක් නෙමෙයි, ඇය සුක්ජෝන් රජුගේ උපපිසවක් වී සුක්වොන් නිල මට්ටමට උසස් වුණා. මියොන්සොන් රැජින ඔක්ජෝන්ට අකමැති නිසා මියොන්ගොන් කුමරියත් ඔක්ජෝන්ට වෛර කළා. චීනයෙන් සේදරෙදි ආනයනය කරන හැම විටම සුක්ජෝන් රජු ඒවා උපභාර්යාවන්ට නොදී මියොන්ගොන් කුමරියට දුන්නා. ඒකෙන්ම තේරෙනවා සුක්ජෝන් රජු ඇයට කොච්චර ආදරේද කියලා. නමුත් අවාසනාවන්ත විදියට ඇය 1687 මැයි 16 වයස අවුරුදු 23 දී මිය ගියා. ඇයගේ මරණය දැනගත්ත සුක්ජෝන් රජු ගොඩක් දුක් වුණා. ඒ විතරක් නෙමෙයි, අවමංගල උත්සවයේ පැවති ඇගේ පෞද්ගලික නිවසට රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධය නොතකා ඔහු සහභාගී වුණා. මෙතනදී රාජ්‍ය නිලධාරීන් විරුද්ධ වුණේ කුමරියගේ අවමංගල උත්සවයේ තිබුණු දවස්වල දැඩි උණුසුම් දේශගුණයක් තිබුණු නිසායි. ඒ නිසා රජතුමාගේ සෞඛ්‍ය තත්ත්වයට හානියක් වේ කියලා යම් ආකාරයකට රාජ්‍ය නිලධාරීන් බිය වුණා. මියොන්ගොන් කුමරියගේ සැමිය ගැන කතා කෙරුවොත් ඔහුගේ නම ඕතේජු. ඕතේජුගේ පියා තමයි ඕඩුඉන් අමාත්‍යවරයා. ඕතේජු මියොන්ගොන් කුමරියත් එක්ක විවාහ වෙනකොට ඔහුට වයස අවුරුදු 12යි. විවාහයත් සමග හේචැන්වි යන පදවිය සහ මියොන්දොක් තේබු යන පදවිය පිරිනැමුවා. පසුව ඔහුව ගවන්ඩියොක් තේබු තනතුරට උසස් කරා. 1689 සුක්ජෝන් රජු ඔක්ජෝන්ගේ පුත්‍රයාව ඔටුන්නෙහිමි කුමාර ලෙස පත් කරනකොට ඕතේජු ඒට විරුද්ධව නොරොන් පාර්ශ්වය සමග කටයුතු කරා.
මෙයින් කෝපයට පත් වුණු සුක්ජෝන් රජු ඕතේජුගේ නිලනාමයන් తాවකාලික ඉවත් කරා. කොහොම නමුත් තමන්ගේ ආදරණීය නැගණියගේ ස්වාමියා නිසා රාජකීය නියෝගයකින් ඔහුගේ නිලනාමයන් නැවතත් ඔහුට දුන්නා. ඊට පස්සේ ඕතේජු රජයට සේවය නොකර ඉතුරු ජීවිත කාලයම සාහිත්‍යයට නැඹුරු වුණා. ඔහු කවි රචනා කිරීමට ගොඩක් දක්ෂ කෙනෙක්. ඔහු රාජකීය ජේට් පොත් පූජනීය පෝරු රාශියක් රචනා කළා. මේ ඕතේජුගේ පෞරුෂය සහ ගුණාංග ගැන කතා කරනකොට ඔහු කුඩා කල සිටම ප්‍රඥාවන්තයි. ඕතේජුට වයස අවුරුදු 4දී බිත්තියේ එල්ලෙන ලියවිල්ලක් දැකලා ඒක රාජකීය අක්ෂර වින්‍යාසයක් බව වටහාගෙන හිසනමා ආචාර කරලා තියෙනවා. ඕතේජු සංසුන් සහ නිහඬ පුද්ගලයෙක්. අධික වේදන් වලට අකමැති ඔහු අර පිරිමැස්මෙන් කටයුතු කරපු පුද්ගලයෙක්. මේ ඕතේජුට සහ මියොන්ගොන් කුමරියට දරුවන් හිටියේ නැහැ. සුක්ජෝන් රජුගේ 42 වන වර්ෂයේ ඒ කියන්නේ 1716 ඔහු මිය ගියා. ඔහුගේ මරණය හපු සුක්ජෝන් රජු ගොඩක් කම්පාවට පත් වුණා. ඒ වෙනකොටත් ඔහුට වයස අවුරුදු 49යි. ඔහුව මියොන්ගොන් කුමරිය අසල භූමි දානය කළා. අදටත් මේ සොහොන් ගැබ අපිට දකින්න පුළුවන්. සුක්ජෝන් රජතුමා ගැන ගොඩක් නාටි නිර්මාණය කරලා තියෙනවා. හැබැයි 2015 විකාශනය වූ ජෑන් ඔක්ජන් කියන ටීවී සීරීස් එකේ විතරයි මියොන්ගොන් කුමරියව පෙන්වලා තියෙන්නේ. කොරියානු ඉතිහාසයේ නොදන්නා චරිත දැනගන්න අපේ channel එක subscribe කරලා වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.